නම්මේ කොටසනේ මේ තියෙන ඉල්ලුම් වක්‍රය. නම්මේ කොටසේ මිල අඩු වෙනකොට පැහැදම වැඩි වෙනවා. පැහැදම වැඩි වෙලා පැහැදම උපරිභාගයක් කරා ගමන් කරන්නේ ඒකීය නම් ඉල්ලුමේදී බව මතක තියාගන්න ගොඩාක්ම වැදගත්. ඊට පස්සේ මේ ඉල්ලුම් වක්‍රයේ අනම්මේ කොටසේදී මෙන්න අනම්මේ කොටසේදී මිල අඩු වෙනකොට අනම්මේ කොටසේදී මිල අඩු වෙනවා. මෙන්න මෙතෙන්ට දක්වා මම කතා කරේ නම්මේ කොටසේදී මිල අඩු වෙනකොට පැහැදම නැත්තම් අයභාරය වැඩි වුණා. ඉල්ලුම් වක්‍රයේ අනම්මේ කොටසේදී මිල අඩු වෙනකොට අනම්මේ නම් ඉල්ලුම අනම්මේ නම් දරුවනේ මිල අඩු වෙනකොට ඔන්න පැහැදම නැත්නම් අයභාරය අඩු වෙනවා. ඔයාලගේ මාතෘකාව දරුවනේ පාරිභෝගික පැහැදම. මේ පාරිභෝගික පැහැදම ඒකටමයි කියන්නේ දරුවනේ ව්‍යාපාරික අයභාරය කියලා. පාරිභෝගික පැහැදම නැතහොත් ව්‍යාපාරික අයභාරය තමයි ඔයාලගේ මාතෘකාව. පැහැදම අහගෙන දරුවනේ පැහැදම කියවම නිකන් හුරු නේ. ෆස්ට් ටයිම් ඉගෙන ගන්න ළමයෙකුට ඔක හුරු නෑ ඔය වචන. පැහැදම කියන්නේ දරුවනේ අපි සාමාන්‍ය විවහාරයේදී වියදම කියන එක තමයි ආර්ථික විද්‍යාවේදී පැහැදම කියන්නේ. සාමාන්‍ය විවහාරයේදී අපි ආදායම කියන එක තමයි ආර්ථික විද්‍යාව තුළ අයභාරය කියන්නේ. මේ බලන්න. මම වෙළඳ පොලක් අඳින්නම් ඔයාලට. මේ බලන්න දරුවනේ මේක වෙළඳ පොලක්. මෙන්න මිලාක්ෂය බිඳුව ප්‍රමාණක්ෂය මේ දරුවනේ ඉල්ලුම් වක්‍රය ඉල්ලුම නියෝජනය කරන්නේ වෙළඳ පොලේ පාරිභෝගිකයා right මේ සැපයුම් වක්‍රය සැපයුම නියෝජනය කරන්නේ ව්‍යාපාරිකයා එහෙම නැත්නම් නිෂ්පාදකයා මෙන්න මේ ඉල්ලුම් සැපයුම් බලවේග මත වෙළඳ පොලේ මිල තීරණය වෙලා තියෙනවා රුපියල් 10යි කියලා පාරිභෝගිකයාගේ ඉල්ලුම් තීරණවලුයි නිෂ්පාදකයාගේ අලෙවි තීරණවලුයි වෙළඳ පොලේ මිල තීරණය වෙලා තියෙන රුපියල් 10යි කියලා. ඒ 10 යටතේ හුවමාරු වෙනවා දරුවනේ ඒකක 100ක්. මම පාරිභෝගිකයා ඔයාලා මුදලාලි. මම ඉල්ලුම් කරු වලසැපයුම්. මට මේ භාණ්ඩ ඒකක 100 මිලදී ගන්න මේ භාණ්ඩ ඒකක 100 මිලදී ගන්න කීයක් යනවද කියන්නකෝ. මිල කීයද දරුවනේ රුපියල් 10යි. 10 බැගින් ඒකක කීයක් තියෙනවද? වෙළඳ පොලේ මිලදී ගන්නවද මම ඒකක 100ක්. එතකොට මගේ වියදම එකක් 10 බැගින් ඒකක 100ක් ගත්තම මගේ වියදම එනවා දරුවනේ 1000. අන්නේ 1000ට අපි කියනවා පාරිභෝගික පැහැදම කියලා. සරලයි. ඔයා ව්‍යාපාරිකයා ඔයාගේ ආදායම කීයද කියලා බලන්න. ඔයා ඒකකයක් රුපියල් 10ක් බැගින් ඒකක 100ක් මට විකුණනවා. එතකොට දරුවනේ ඔයාලගේ ආදායම කීයද? 1000යි. ඒක ව්‍යාපාරිකයාගේ ආදායම ආර්ථික විද්‍යාව තුළ අපි කියන්නේ ව්‍යාපාරික අයභාරය කියලා. බොහොම සාමාන්‍ය. පාරිභෝගිකයෙක් පැත්තෙන් බැලුවොත් ඒක වියදමක්. එහෙම නැත්නම් පැහැදමක්. ව්‍යාපාරිකයෙක් පැත්තෙන් බැලුවොත් මේක ආදායමක්. එහෙම නැත්නම් අයභාරය. ඒ අනුව න්‍යායාත්මකව දරුවනේ මෙයාට සමානයි. කවුද මෙයා? පාරිභෝගික පැහැදම සමානයි ව්‍යාපාරික අයභාරයට. ඔන්න තියරි. ඒ අනුව පාරිභෝගික පැහැදම සමානයි මිල වැඩි කිරීම ඉල්ලුම් ප්‍රමාණය. පාරිභෝගිකයා ඉල්ලුම නිසිදු කරන්න දරුවනේ. ඒ අනුව පාරිභෝගික පැහැදම සමානයි මිල වැඩි කිරීම. මිල රුපියල් 10යි ඉල්ලුම් ප්‍රමාණය 100යි. ඒ අනුව මිල 10 100න් වැඩි වුණාම 1000යි. ඒ වගේම ව්‍යාපාරික අයභාරය ගන්න මිල වැඩි කිරීම අලෙවි ප්‍රමාණයෙන් බලන්න මිල 10යි අලෙවි ප්‍රමාණය 100යි. එයාගේ ආදායම නැත්නම් අයභාරය 1000. පාරිභෝගිකයේ වියදම කීයද? 1000. ව්‍යාපාරිකයේ ආදායම කීයද? 1000. පාරිභෝගික පැහැදම සමානයි කාටද දරුවනේ? ව්‍යාපාරික අයභාරයට. ඒක දැනෙන්න ඕනලුවට ඉස්සලා. න්‍යායාත්මකව දරුවනේ පාරිභෝගික පැහැදම සමානයි ව්‍යාපාරික අයභාරය.
අපේ මාතෘකාව මොකක්ද? පාරිභෝගික පැහැදම සහ ව්‍යාපාරික අයබාරය. මොකද්ද පාරිභෝගික පැහැදම කිව්වේ? කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීමට පාරිභෝගිකයා දරන වියදම. මෙන්න මෙයාගේ නිර්වචනය. එතකොට මෙයාගේ නිර්වචනය කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් අලෙවි කිරීමෙන් ව්‍යාපාරිකයා ලබන ආදායම. ව්‍යාපාරික අයබාරය. ඒ අනුව දෙන්නටම නිර්වචන දෙකක් තියෙනවා. පාරිභෝගික පැහැදම ගණනය කරන්නේ පාරිභෝගික පැහැදම සමානයි මිල වැඩි කිරීම ඉල්ලුම් ප්‍රමාණය. ව්‍යාපාරික අයබාරය ගණනය කරන්නේ ව්‍යාපාරික අයබාරය සමානයි මිල වැඩි කිරීම අලෙවි ප්‍රමාණය. ওই දෙකම එකිනෙකට සමානයි. ඒ කියන්නේ පාරිභෝගික පැහැදම සමානයි ව්‍යාපාරික අයබාරය. දැන් එන්න සංකීර්ණ තැන. දැන් පුතේ මෙන්න මේ මිල වැඩි වුණොත් ඔයාලට හිතන විදියට දරුවනේ බැලූ බැලමට අපි මෙහෙම බැලුවම දරුවනේ හොඳට බලා ගන්න මේක දිහා. මේ භාණ්ඩයේ මිල වැඩි වෙනකොට අපිට බැලූ බැලමට පේනවා පාරිභෝගික පැහැදමට ලැබිලා ගිය වැඩි වෙන්න ඕනනේ දරුවනේ. බැලූ බැලමට මිල වැඩි වුණොත් පැහැදම වැඩි වෙනවා වගේ එකක් නේ පේන්නේ. ඒ වගේම මිල අඩු වුණොත් බැලූ බැලමට මිල අඩු වුණොත් පැහැදම අඩු වෙනවා වගේ එකක් තමයි අපිට පේන්නේ. මිල අඩු වෙනකොට පාරිභෝගික පැහැදම අඩු වෙනවා කියලා තමයි දැනෙන්නේ. ව්‍යාපාරික අයබාරය එහෙමමයි. මොකක්ද? මිල වැඩි වෙනකොට ව්‍යාපාරික අයබාරය වැඩි වෙනවා වගේ දෙයක් තමයි දරුවනේ පේන්නේ. ඒ වගේම මිල අඩු වෙනකොට ව්‍යාපාරික අයබාරය අඩු වෙනවා වගේ තමයි පේන්නේ. නමුත් දරුවනේ මිල වෙනස් වෙනකොට පැහැදම නැත්නම් අයබාරය වෙනස් වෙන විදිය තීරණය වෙන්නේ ඒ භාණ්ඩය සඳහා පවතින ඉල්ලුම් හා සැපයුම් නම්‍යතාවය මත. කෙලින්ම කිව්වොත් එච්චර දුර යන්න ඕනේ. මොකක්ද අපහු කියනවා බැලූ බැලමට දරුවනේ මිල වැඩි වෙනකොට පැහැදම වැඩි වෙනවා වගේනේ අපිට හිතෙන්නේ. මිල අඩු වෙනකොට පැහැදම අඩු වෙනවා වගේ කියලානේ හිතෙන්නේ බැලූ බැලමට. නමුත් දරුවනේ මිල වැඩි වෙනකොට පැහැදම වැඩි වෙනවා කියලා කියන්නත් බෑ. මිල අඩු වෙනකොට පැහැදම අඩු වෙනවා කියලා කියන්නත් බෑ. නම්‍යතාවය ගැන දන්නේ නැතිව. දැන් එනවා පාඩම. මොකක්ද? පාරිභෝගික පැහැදම ගණනය කරන්නේ කොහොමද පුතේ? පාරිභෝගික පැහැදම සමානයි මිල වැඩි කිරීම ඉල්ලුම් ප්‍රමාණයනේ. ඒකේ මිල කියන එක වැඩි වෙනකොට අපිට බැලූ බැලමට පේන්නේ පැහැදම වැඩි වෙනවා වගේ දෙයක්. මිල අඩු වෙනකොට බැලූ බැලමට පේන්නේ පැහැදම අඩු වෙනවා වගේ දෙයක්. නමුත් දරුවනේ මිල වැඩි වෙනකොට හෝ මිල අඩු වෙනකොට පැහැදම වෙනස් වන විදිය තීරණය වෙන්නේ ඒ භාණ්ඩය සඳහා පවතින ඉල්ලුම් නම්‍යතාවය මත. අන්න ඒක තමයි ඔළුවට වැටෙන්නේ. මොකක්ද මං කියන්නේ මේ බැලූ බැලමට මිල වැඩි වෙනකොට පැහැදම වැඩි වෙනවා වගේ දෙයක් පේනවනේ. ඒ වගේම මිල අඩු වෙනකොට පැහැදම අඩු වෙනවා වගේ දෙයක් පේනවනේ. මේ සමීකරණ දිහා බලවම ඕන කෙනෙකුට ඒක පේනවා. මොකක්ද? මිල වැඩි වෙනකොට පැහැදම වැඩි වෙනවා වගේ දෙයක් පේනවා. ඒ වගේම මිල අඩු වෙනකොට පැහැදම අඩු වෙනවා වගේ දෙයක් පේනවා. නමුත් දරුවනේ මිල වැඩි වෙනකොට පැහැදම වෙනස් වෙන්නේ කොහොමද? මිල අඩු වෙනකොට පැහැදම වෙනස් වෙන්නේ කොහොමද කියලා තීරණය වෙන්නේ ඒ භාණ්ඩය සඳහා පවතින ඉල්ලුම් නම්‍යතාවය මත. අන්න ඒක තමයි උතෙන් දාගන්න තියෙන්නේ. ඔළුවට දාගන්න ඕනේ ඒක. මම ඒ බව ඔප්පු කරලා පෙන්නන්නම්. මෙන්න පාරිභෝගික පැහැදම නැත්නම් ව්‍යාපාරික අයබාරය නම්‍යතාවය මත තීරණය වන විදිහ. බලන්න ED ගියාගේ එකට වඩා අඩු අවස්ථා. ඒ කියන්නේ අනම් ඉල්ලුමක්. මෙන්න මම අනම් ඉල්ලුමක් තියෙන ඉල්ලුම් වක්‍රයක් අඳිනවා. හොඳට බලා ගන්න. ඉහළ බෑවුමක් නේ. ඔන්න මේ බලන්න. මිල රුපියල් 10 දී ප්‍රමාණය 100යි. මිල රුපියල් 20 දී ප්‍රමාණය 80යි. බලමු පැහැදම පාරිභෝගික පැහැදම ලැබෙන්නේ මිල වැඩි කිරීම ප්‍රමාණයෙන්නේ. ඔන්න මිල වැඩි කිරීම ප්‍රමාණයෙන්නේ. මෙන්න මිල වැඩි වීමට පෙර මිල 10යි. එහිදී ප්‍රමාණය 100යි. පැහැදම දරුවනේ 1000යි. මෙන්න මිල වැඩි වුණාට පසුව මිල 20යි. 20 යටතේ ප්‍රමාණය 80යි. පැහැදම
1600යි. එතකොට සර් අපි හිතපු විදිය අපිට සාමාන්‍ය හිතච්ච විදිය හරිනේ. මේ බලන්නකො සර් එතකොට මිල වැඩි වෙලානේ. 10 ඉඳලා 20 දක්වා මිල වැඩි වෙලා. හරි. පැහැදමත් වැඩි වෙලානේ සර්. ආනේ ඕනේ පැහැදමත් වැඩි වෙලා. මේ මොඩෙල් මං තියෙන්නේ අනම්මිලු. මිල වැඩි වෙනකොට පැහැදම වැඩි වුණා. මිල අඩු වෙන පැත්තත් මං ලියන්නම්කෝ. 20 දී 80යි 1600යි 1600යි 10 දී 100යි පැහැදම 1000යි. අනේ හරිනේ. මිල අඩු වෙනකොට පැහැදම අඩු වෙලා. ඉතින් අපිට සාමාන්‍යයෙන් හිතන දේ හරිනේ එතකොට. ඔය අනම්මිල්ලුමක් තියෙන තත්වයක්. මෙන්න මේක බලන්නකො එහෙනම්. ED සමානයි 1යි. ඒ කියන්නේ දරුවනේ ඒකීය නම්මිල්ලුම. ඒකීය නම්මිල්ලුම. මිලෙල්ලුම් නම්මිතා සංගුණකයාගේ 1යි. මෙන්න මං අඳිනවා ඒකීය නම්මිල්ලුම් වක්‍රයක්. බලන් ඉන්න හරියට මෙන්න ඒකීය නම්මිල්ලුම් වක්‍රයක්. ඍජුකෝණාශ්‍රාකාර බහුවලයකින් යුක්ත ඉල්ලුම් වක්‍රයක්. ගිය සතියේ ගන්නවා. මිල 10 දී ප්‍රමාණය 100යි. මිල 20 දී ප්‍රමාණය 50යි. බලමු දරුවනේ පාරිභෝගික පැහැදම. පාරිභෝගික පැහැදම ගණනය කළා. පාරිභෝගික පැහැදම ලැබෙන්නේ මිල වැඩි කිරීම ප්‍රමාණයෙන්නේ. මිල වැඩි වීමට පෙර අපි බලමු පැහැදම 10 දී 100යි. මෙන්න 10 වැඩි කිරීම 100 පැහැදම 1000යි. මිල වැඩි වුණා 20 දක්වා. 20 වැඩි කිරීම 50. ඒ 1000යි. අනේ මෙන්න මිල වැඩි වුණා පැහැදම නොවෙනස්ව පවතිනවා. නොවෙනස්ව පවතී. අපි මුලින්ම කියලා පටන් ගත්තේ මොකද්ද? මිල වැඩි වුණාට පැහැදම වැඩි වෙනවා කියලා කියන්න බෑ අපිට. ආර්ථික විද්‍යානුකූලව අපි එහෙම කියන්නේ නැහැ. මිල වෙනස් වෙනකොට දරුවනේ පැහැදම වෙනස් වෙන විදිය තීරණය වෙන්නේ නම්‍යතාවය මත. මේ බලන්න මිල අඩු වෙන පැත්තත් මම ගණනය කරලා පෙන්නනම්. මිල 20 දී ප්‍රමාණය 50යි පැහැදම 1000යි. මිල 10 දක්වා අඩු වුණා ප්‍රමාණය 100යි පැහැදම 1000යි. මිල අඩු වුණා පැහැදම නොවෙනස්ව පවතී. එහෙනම් දරුවනේ මිල වැඩි වෙනකොට පැහැදම වැඩි වෙනවා කියලා අපිට කියන්න පුළුවන්ද? නම්‍යතාවය ගැන දන්නේ නැතුව අපිට එහෙම කියන්න බෑ. මේක බලන්න අනම්මිල්ලුමක් තියෙන අවස්ථාවක නම් දරුවනේ මිල වැඩි වෙනකොට පැහැදම වැඩි වුණා. මිල අඩු වෙනකොට පැහැදම අඩු වුණා. මේ මොන ඉල්ලුමක් තියෙන අවස්ථාවක්ද? ඒකීය නම්මිල්ලුමක් තියෙන අවස්ථාව. ඒකීය නම්මිල්ලුමක් තියෙන අවස්ථාවක මිල වැඩි වුණාට පැහැදම නොවෙනස්ව පවතිනවා. මිල අඩු වුණා පැහැදම නොවෙනස්ව පවතිනවා. දැන් බලමු ඊළඟ අවස්ථාව. ED විශාලයි 1යි. ඒ කියන්නේ නම්මිල්ලුම. හොඳට බලා ගන්න නම්මිල්ලුම. මේ බලන්න ඒකටත් මම වක්‍රයක් අඳිනවා. නම්මිල්ලුම් වක්‍රයක්. හොඳට බලා ගන්න. තනියම මේ විදිහට අඳින්න පුළුවන් වෙන්න ඕන. මිල 10 දී ප්‍රමාණය 100යි. මිල 12 දී ප්‍රමාණය 50යි. නම්මිල්ලුමක් මද බෑවක යුක්ත ඉල්ලුම් වක්‍රයක්. මෙන්න පාරිභෝගික වෙනවනේ. පාරිභෝගික පැහැදම සමානයි. පාරිභෝගික පැහැදම සමානයි. P වැඩි කිරීම කියුනේ. මෙන්න මිල වැඩි වීමට පෙර ගණනය කරමු. මිල රුපියල් 10 දී ප්‍රමාණය 100යි. 10 දී 100යි කියන්නේ පැහැදම 1000යි. මිල වැඩි වීමට පෙර මිල 10යි ප්‍රමාණය 100යි. මිල වැඩි වුණාට පස්සේදී මිල 12 දක්වා වැඩි වුණාම බලන්න පුතේ 12 දක්වා වැඩි වුණාම ප්‍රමාණය 50යි. අන්න බලන්න දරුවනේ මිල වැඩි වෙලා නමුත් පැහැදම අඩු වෙලා. පැහැදම අඩු වෙලා. අර එනම් මිල වැඩි වෙන සෑම වෙලාවෙම පැහැදම වැඩි වෙනවද? නෑ. නම්මිල්ලුමකදී එහෙම වෙන්නේ නෑ. ඒකී නම්මිල්ලුමකදී එහෙම වෙන්නේ නෑ. අනම්මිල්ලුමකදී එහෙම වුණා. මිල වැඩි වෙනකොට පැහැදම වැඩි වුණා. මිල වැඩි වෙනකොට අනම්මිල්ලුමක නම් පැහැදම වැඩි වෙනවා. ඒකී නම්මිල්ලුමක නම් පැහැදම නොවෙනස්ව පවතිනවා. නම්මිල්ලුමක නම් පැහැදම අඩු වෙනවා. මිල අඩු වෙනකොට බලමු 12 දී 50යි 600යි
10 දක්වා අඩු වුණාම 100යි කියන්නේ 1000යි. මේ බලන්න දරුවනේ මිල අඩු වුණා පැහැදම වැඩි වුණා. අර බලන්න ඒ රූප ස්ථාන දිහා බලන්න. එහෙනම් මං අර කිව්ව කතාව හරිනේ. මොකද්ද මං කිව්වේ? පළවෙනි රූප ස්ථානේ මොන ඉල්ලුමක්ද තියෙන්නේ? අනම්ම ඉල්ලුම. අනම්ම ඉල්ලුමක් තියෙන වෙලාවක මිල වැඩි වෙනකොට පැහැදම වැඩි වෙනවා. මිල අඩු වෙනකොට පැහැදම අඩු වෙනවා. ඒ කියන්නේ මිලක් පැහැදමක් අතර අනුලෝම සම්බන්ධතාවයක් තියෙ. මිලක් පැහැදමක් අතර ඒ කියන්නේ මිල කියන්නේ P නේ. P සහ P වැඩි කිරීම Q අතර මොන සම්බන්ධතාවයක්ද තියෙන්නේ? අනුලෝම සම්බන්ධතාවයක්. ඒක හැමදාම එහෙමයි. ධන සම්බන්ධයක් තියෙන්නේ. මිල වැඩි වෙනකොට පැහැදම වැඩි වෙනවා අනම් මිලුමක. මිල අඩු වෙනකොට පැහැදම අඩු වෙනවා. P සහ වැඩි කිරීම Q අතර අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම ඒකීය නම් මිලුමක් තියෙන විට P සහ PQ ඒ කියන්නේ පැහැදම අතර ශූන්‍ය සම්බන්ධයක් තියෙනවා. ශූන්‍ය සම්බන්ධයක්. ඒ කියන්නේ සම්බන්ධයක් නැහැ. මිල වැඩි වුණා පැහැදම නොවෙනස්ව පවතිනවා. මිල අඩු වුණා පැහැදම නොවෙනස්ව පවතිනවා. නම් මිලුමක් තියෙන වෙලාවට මිල සහ පැහැදම අතර මොන සම්බන්ධයක්ද තියෙන දරුවනේ? මිල වැඩි වෙනකොට පැහැදම අඩු වුණා. මිල අඩු වෙනකොට පැහැදම වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. මිල සම්බන්ධයක් තියෙන්නේ නම් මිලුමක් තියෙනවා. දැන් පැහැදිලි. දැන් හැම දරුවෙකුටම පැහැදිලි. මොකක්ද පැහැදිලි? භාණ්ඩයක මිල වෙනස් වෙනකොට දරුවනේ පැහැදම වෙනස් වෙන්නේ ඒ භාණ්ඩයට තියෙන ඉල්ලුම් නම්‍යතාවයම. ඔය මිල වෙනස් වෙනකොට පැහැදම වෙනස් වෙන ආකාරය නම්‍යතාවයක් එක්ක තීරණය වෙන්නේ. මෙන්න බලන්න රූප ස්ථාන බය වෙන්න එපා. ඒක නිකන් ලොකු රූප ස්ථානක් වගේ පෙවුනට ඇති දෙයක් නැහැ. මේ බලන්න දරුවනේ තේරෙන්න කියලා දෙන්නම් මම. ඔයාලා ඔය ඉගෙන ගන්න එකේ සාරාංශයක් තියෙනවා. මෙතන P වැඩි කිරීම Q. ඒ කියන්නේ පැහැදම. මේ පැහැදම දැක්වෙන අක්ෂය. මෙතන Q. ඔයාලා දන්නවනේ දරුවනේ ඉල්ලුම් වක්‍රයක මධ්‍ය ලක්ෂය මෙතන බව. එහිදී ඉල්ලුම ඒකීය නම්යයි. මෙතන පූර්ණ නම්යයි. මෙතන පූර්ණ අනම්යයි. ඊදීගේ බෙදී. මෙන්න මේ මධ්‍ය ලක්ෂයත් උපරිම ඉල්ලුම් මිලක් අතර නම්මේ කොටස ඊදීගේ එකට වඩා වැඩි. ඒක දන්නවා. මධ්‍ය ලක්ෂයත් උපරිම ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනම්මේ කොටස ඉල්ලුම් නම්‍යතා සංගුණකයන්ගේ එකට වඩා අඩුයි. එතකොට දරුවනේ ඉල්ලුම් වක්‍රයේ මෙන්න මේ නම්මේ කොටසනේ මේ කෑල්ල නම්මේ කොටසනේ. නම්මේ කොටසේදී මිල අඩු වෙනකොට ඉල්ලුම් වක්‍රයේ නම්මේ කොටසේ මිල අඩු වෙනකොට නම් ඉල්ලුමක් තියෙන අවස්ථාවක මිල අඩු වෙනකොට පැහැදම වැඩි වෙනවා. මිල අඩු වෙනවා. මේ නම්මේ කොටසේ මේ ඉන්නේ. නම්මේ කොටසේ මේ භාණ්ඩයේ මිල අඩු වෙනකොට මෙන්න දරුවනේ පැහැදම වැඩි වෙනවා. මිලයි පැහැදමයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ ඉල්ලුම් වක්‍රයේ නම්මේ කොටසේදී. දැන් පැහැදිලි. නම්මේ කොටසනේ මේ තියෙන ඉල්ලුම් වක්‍රේ. නම්මේ කොටසේ මිල අඩු වෙනකොට පැහැදම වැඩි වෙනවා. පැහැදම වැඩි වෙලා පැහැදම උපරිමාගයක් කරා ගමන් කරන්නේ ඒකීය නම් ඉල්ලුමේදී බව මතක තියාගන්න ගොඩාක්ම වැදගත්. ඊට පස්සේ මේ ඉල්ලුම් වක්‍රේ අනම්මේ කොටසේදී මෙන්න අනම්මේ කොටසේදී මිල අඩු වෙනකොට අනම්මේ කොටසේදී මිල අඩු වෙනවා. මෙන්න මෙතෙන්ට දක්වා මම කතා කරේ නම්මේ කොටසේදී මිල අඩු වෙනකොට පැහැදම නැත්තම් අයභාරය වැඩි වුණා. ඉල්ලුම් වක්‍රේ අනම්මේ කොටසේදී මිල අඩු වෙනකොට අනම්මේ නම් ඉල්ලුම අනම්මේ නම් දරුවනේ මිල අඩු වෙනකොට ඔන්න පැහැදම නැත්නම් අයභාරය අඩු වෙනවා. අර බලන්න මේක පැහැදම දැක්වෙන වක්‍රය. ඉල්ලුම් වක්‍රේ නම්මේ කොටසේදී මිල අඩු වෙනකොට අයභාරය නැත්නම් පැහැදම වැඩි වෙනවා. ඉල්ලුම් වක්‍රේ අනම්මේ කොටසේදී මිල අඩු වෙනකොට පැහැදම නැත්නම් අයභාරය අඩු වෙනවා. හොඳට මතක තියාගන්න දරුවනේ පැහැදම උපරිමාගයක් කරා ගමන් කරන්නේ ඒකීය නම් ඉල්ලුමේදී බව.